තෙරුවන් සරණයි. අද 2026 ජූලි මාස 29 වන ඇසළ පුන් පොහොය දවස. අද මම මාතෘකාව විදිහට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආශීර්විශෝපන සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශීර්විශෝපන සූත්‍ර දේශනාව. මම මේ දේශනාව සූත්‍ර දේශනාව උපුටා ගන්නේ අවසරයි පූජ්‍ය ගෝණපීනවල පඤ්ඤානන්ද හිමියන් විසින් රචිත සතවිනීත ප්‍රතිපදාවෙන් ආර්ය වංශ ප්‍රතිපදාවට කියන පොත ඇසුරෙන්. මේ පොත ඇසුරෙන් තමයි මම පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේ විශේෂයෙන් උපමා සංසන්දනයක් තමයි කරලා තියෙන්නේ බුදුන් වහන්සේ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අපගේ සතර මහා භූතයන් නයින් සතර දිනකට උපමා කරලා එතකොට රූප වේදනා සංඥා සංස්කාරයන් තවත් උපමාවන් වලට අරගෙන අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය උපමාවට අරගෙන ඒවට ගෝචර වෙන වර්ණ ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන ගෝචර රූපයන් උපමාවට අරගෙන නිර්වාණ මාර්ගයේ පැහැදිලි කිරීමක් තමයි මේ ආශීර්විශෝපන සූත්‍ර දේශනාවෙන් කරලා තියෙන්නේ. එතකොට මම සූත්‍ර දේශනාව පොතේ සඳහන් ආකාරයට පවසන්නම්. ඒ අතරතුර මට තේරෙන ආකාරයට යම් යම් තැන්වල පැහැදිලි කිරීම කරන්න. ඒක තමයි දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව මට ඩොකියුමන්ට් එකක් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා නම් මම මේක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ආශීර්විශෝපන සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන ආරාමයේහි වැඩවසමින් මහණුන් නමතා මෙම සූත්‍ර දේශනා කළසේක. මේ සූත්‍රය වනාහි පුද්ගලා ධ්‍යාශය වශයෙන් වදාරන ලදී. උග්ගටිතඤ්ඤ පුද්ගල තෙමේ සූත්‍රයාගේ මාතෘකාව ඇසූ පමණින්ම රහත් බවට පැමිණෙන්නේය. විපක්ඥ විතක්ඥ පුද්ගල තෙමේ මාතෘකාව විස්තර අසා රහත් වන්නේය. එය පුද්ගලයා සූත්‍රය හදාරා අර්ථ පිරිවිසිමින් නුවණින් මෙනෙහි කරමින් කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන් රහත් බවට පැමිණෙන්නේය. පදපරම පුද්ගලයාට මේ අනාගතයේ වාසනාව වන්නේය. මෙසේ සිව්වදාරුම් පුද්ගලයන්ටම උපකාර පිණිස පවත්නා බව දැන අදාළ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව ආරම්භ කළසේක. මහණෙනි, උග්‍ර තේජස් ඇත්තා වූ මර්ධනය කළ නොහැකි දරුණු විෂ ඇත්තා වූ සර්පයෝ සතර දෙනෙක් යම්සේ වේද ඉක්බිත්ෙන් ජීවත් වනු කැමැති, මරණු නොකමැති, සැප කැමැති, දුක පිළිකුල් කරන පුරුෂයෙක් වන්නේද? ඒ පුරුෂයාට මෙසේ කියන්නාහුය. එම්බල පුරුෂය, මේ සර්පයෝ සතර දෙනා උග්‍ර තේජස් ඇත්තාහුය. දරුණු විෂ ඇත්තාහුය. කලින් කල නැගිටි විය යුත්තාහුය. කලින් කල නැහැවිය යුත්තාහුය. කලින් කල අනුභව කළ යුත්තාය. කලින් කල සයනය කරවිය යුත්තාහ. පින්වත් පුරුෂයා, යම් කලක වනාහි උග්‍ර තේජස් ඇති දරුණු විෂය ඇති මේ සර්පයන් සතර දෙනා අතරින් එක්තරා එකෙක් හෝ යම් එකෙක් හෝ කිපෙන්නේද? පින්වත් පුරුෂය, එකල්හි නුඹ මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකකට හෝ පැමිණෙන්නේය. එහි නුඹ විසින් යමක් කටයුතුයි නම් මෙය කරවයි කියාය. සොරුන් දෂ්ට කරවා මරණු පිණිසද සතුරු සෙනගත් වටකල්හි ඔවුන්ට යටත් නොවී දෂ්ට කරවාගෙන මියනු පිණිසද රජවරු නයින් නැති කෙරෙත්. යම් සොරුන් වහා මරණු නොකමැති වෙද්ද එකල්හි දීර්ඝ කාලයක් දුක් විඳ මියන්නට පිළියෙල කෙරෙත්. එබඳු සොරෙකුට නයින් 4 දෙනා පෝෂණය කරන්නට නියෝග කළහ. එතකොට මේ වගේ වහාම මරණු නොකමැති වෙන සොරෙකුට තමයි මේ වගේ නයින් 4 දෙනෙකු බාර කරන්නේ පෝෂණය කරන්න කියලා. එතකොට මේ නයින් 4 දෙනාගේ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ආශීර් විශේෂෝ කට්ටමුඛය, කුතිමුඛය, අග්ගිමුඛය, සත්තමුඛය කියයි සිව්වදාරුන් වන්නේය. ඔවුන් අතරින් කට්ටමුඛයා විසින් දස්න කරන ලද්දහුගේ මුළු සිරුර වියලි දර කඩක් මෙන් තද වේ. සන්ධි පුරුක්වල යවුලක් ගසන ලද්දක් මෙන් තිබේ. කුතිමුඛයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සිරුර ඉදිකුණු වගේ කොස් ගෙඩියක් මෙන් වැగిරෙන සරව ඇත්තක් වෙයි. පෙරහණෙක්හි වත් කරන ලද ජලයක් මෙන් වෙයි. අග්ගිමුඛයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සිරුර අලු මිටක් මෙන්ද දහයියා මිටක් මෙන්ද විසිර යයි. සත්තමුඛයා විසින්
දෂ්ණ කරන ලද්දහුගේ මුළු සිරුර හෙන වැදුණු තැනක් මෙන්ද මහා නියගයකින් සාරන ලද සන්ධි ద్వාරයක් මෙන්ද සිඳී යයි. මෙසේ විෂ වශයෙන් ආශි විෂයෝ 4 දෙනෙක් වෙති. රජු සොරුන් මැරවීම ආදිය පිණිස වැඩූ නයින් කරා යතෝක්ත පුරුෂයා ගමන් කරවා මේ තොපට උපස්ථානීය පුරුෂයාය පෙට්ටි 4 සිටි නයින්ට දන්වති. ඔවුන් අතරින් එක් නයෙක් පෙට්ටියෙන් නික්ම ඒ සොරාගේ දකුණු පසින් නැගී මණික් කටුවේ පටන් දකුණත වෙලා දකුණු උරසිට පෙනේ තබාගෙන උන්නේය. අනෙක් නයෙක් වම් පටන් නැගී එසේම වමත වෙලා වම් උරසිට පෙනේ තබාගෙන උන්නේය. තුන්වන අය එසේම පෙට්ටියෙන් නික්ම ඉදිරිපසින් නැගී බඩමැදින් වෙලාගෙන පිටිකර පෙනේ තබා උන්නේය. සිව්වන අය පිටුපසින් නැගී බෙල්ල වෙලාගෙන හිස් මුදුනේ පෙනේ තබා උන්නේය. එකල්හි සත්ව කරුණාව ඇති අනෙක් නුවණැති පුරුෂයෙක් ඔහු එසේ බය නැතිව සිටියාහු දැක නුඹ විසින් මේ කුමක් ලබන ලදැයි විචාළේය. ඉක්බිතියේ සොරා අපට මේ රජ්ජුරුවන් වහන්සේ දීලු ආභරණය. පින්වත් බලව අත්වල වලලු මෙන්ද බාහුවල කිරුරාභරණ මෙන්ද උදරයේ බඳවෙලුමක් මෙන්ද කන්වල මුදුනේ කර්ණ චූඩාභරණ මෙන්ද බෙල්ලේ මුතුවැල් මෙන්ද හිසේ ඔටුන්නක් මෙන්ද ඒ ආභරණ කොතරම් ලක්ෂණදයි කීයේය. එබස්සසායේ නුවණැති නයින් හඳුනන පුරුෂයා එම්බල අඥානය මොහුතුමාට රජතුමා විසින් දෙන ලද ආභරණයයි නොසිතව නුඹ රජහට අපරාධ කළ සොරක මේ නයින් 4 දෙනාද බයට කාරණා වූ උග්‍ර විෂදරයෝය. මුන් ලවා රජතුමා නුඹ මරවනු කැමැත්තේය. මුන්ට උපස්ථාන කොට ගැලවී ගත හැකියයි නුඹ සිතන්නේ නම් මේ මෝඩ කල්පනාවකි. මුන්ගෙන් එකෙක් නැගී සිටින්නට කියයි, එකෙක් නාන්නට කියයි, එකෙක් සැතපෙන්නට කියයි, එකෙක් ආහාර අනුභව කරන්නට කියයි. ඔවුන් අදහස් කළ විගස ඒ දේ නොකළ දෂ්ට කොට මරන්නාහු වෙති. එහෙයින් උපස්ථානයේ නොවුන් සතුටු කර නොහැක්කැයි කීය. එතකොට දැන් මෙතන උපමාවට අරන් තියෙන්නේ මේ රජතුමාට අපරාධ කරපු සොරෙක් ඉන්න සොරාට රජතුමා බාර දෙනවා ඉතාමත් දරුණු විස සහිත සර්පය 4 දෙනෙක් නයින් 4 දෙනෙක් පෝෂණය කරන්න කියලා. ඒතකොට මේ සොරා හිතන්නේ මේ නයින් 4 දෙනා සොරාගේ ඇඟේ එක එක ස්ථානවල ඉන්නවා. මණික් කටුවේ ඉඳලා දකුණු පැත්තෙන් වෙලිලා වම් පැත්තෙන් වෙලිලා බඩමැදින් වෙලාගෙන බෙල්ල වෙලාගෙන හිස් මුදුනේ ඉන්නවා. එතකොට තව පුරුෂයෙක් ඇවිල්ලා අහනවා කොහොමද මේ මෙහෙම ඉන්නේ බය නැද්ද කියලා. එතකොට සොරා කියනවා මේ බලන්න මේ නයින් 4 දෙනා රජුරෝ දුන්න ආභරණ වගේ කියලා. එතකොට ඒ නුවණැති පුරුෂයා කියනවා මේ ආභරණ කියලා හිතන්න එපා. මේ උග්‍ර විෂදරයෝ රජතුමා මේ මරන්න කැමැත්තෙන් තමයි මේ උපස්ථාන කරන්න කියලා වාර දීලා තියෙන්නේ. හැබැයි උපස්ථාන කරලා ගැලවිලා යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒත් මෝඩ කල්පනාවක්. මොකද එක නායක නාන්න කියන, එක නායක සැතපෙන්න කියන, එක නායකට ආහාර අනුභව කරන්න කියන ඒ දේ ඒගොල්ලෝ මේ අදහස් කළ පමණින්ම කරන්න බැරි වුණොත් දෂ්ට කරලා මරනවා. ඒ හින්දා උපස්ථානයෙන් මේ නයින් 4 දෙනා සතුටු කරන්න බෑ කියලා දේ නුවණැති පුරුෂයා කියනවා. එතකොට සොරා අහනවා පින්නත එහෙනම් මුංගෙන් ගැලවී යන්නට දුන් උපායක් ඇද්දයි සොරා විශාලය. රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් බලා පලා ගියහොත් ගැලවී ගත හැකියයි කරුණාවත් පුරුෂයා කීයේ. පින්වත් පුරුෂයා නුඹ විසින් යමක් කටයුතුයි නම් මේ කරවයිහු කියන ලදී. ඉක්පිත්තෙන්නේ පුරුෂතෙම සතුරා ඒ සොරා උග්‍ර තේජසෙන් දරුණු විෂ ඇති නයින් 4 දෙනාගෙන් බියපත් වූයේ යම් මේ දිශාවකින් පලා යන්නේය. ඒ පලා යන පුරුෂයාට මෙසේ කියන්නාහ. යම් තැනෙක් හිම ඔහු දක්නෙහු නම් එහිම ජීවිතයෙන් තොර කරන්නෙවෝයි පස මිතුරු මේ වදකියෝ 5 දෙනෙක් පස්සෙහි රූ බැන්දාහ. පින්වත් පුරුෂයා තා විසින් යමක් කටයුතුයි නම් මේ කරවයි කියාය. යතෝක්ත කල්යාණ මිත්‍ර පුරුෂයාගේ වචනය පිළිබඳනා සොරතෙමේ නයින්ගේද ප්‍රමාදයක් බලා රාජපුරුෂයන්ගේද තොර වූ අවස්ථාවෙහි නයින් සීරුවෙන් ගලවා දමා පලා යන්නේය. ඉක්බිතියේ නයින් 4 දෙනාද අපගේ රජු විසින් අපට උපස්ථානයෙන් දෙන ලද පුරුෂයා පලා යන්නේ යොහු ලූ බඳනාහුය. ඒ මිනිසාද ප්‍රාණ බයෙන් පසුපස බලා දිව පලා යන්නේය. රජතෙමේ ඒ යසා ලුහුබැඳ අල්වා මරන්නට කවරෙකුට හැකිදැයි විමසන කල්හි ඔහුගේ සතුරු මිනිසුන් 5 දෙනෙකු දැක ලුහුබැඳ ගොස් සතුරු අල්වා මරන්නයි නියෝග කරන්නාහ. ඒ ඇසු ඔහුට කරුණාවත් මිනිසු ඒ බව දන්වා වහා පලා ගොස් පණ ගල්වා ගනු ඇය සොරාහට කියන්නේය.
මහණෙනි ඉක්බිත්තෙන්නේ පුරුෂතෙම නයින් හතර දෙනාගෙන්ද පසමිතුරු වදකයන් පස් දෙනාගෙන්ද බියපත් වූ අම්මේ දිශාවකින් පලා යන්නේය. සොරා තවම අල්වාගත නොහැකි බව ඇසූ රජු විසින් නයින් සතර දෙනෙකු විසින් ලුහු බඳනා කල්ලිද සොරතෙමේ එහෙන් මෙහෙන් පැල නයින් රවටමින් පලා ගියේය. පසමිතුරු වදකයන් විසින් ලුහු බඳිනු ලබන්නේ ශීඝ්‍රතව පලා යන්නේය. මේ විදියෙන් නම් මොහු අල්වාගත නොහැක. මොහු නැලවීමෙන් අල්වා ගන්නට වැටෙන්නේ යැයි සිතා කුඩා කලපටන් ඔහු හා එක්ව කාවී වැඩුණු මිත්‍රයෙකු සොයා සොරා අල්වා ගන්වනු පිණිස පිටත් කොට හැරියේය. නමුත් හිතවත් වූ ඒ බැවුද ඔහුට දන්වා වහා දිව ගොස් පණ ගලවා ගන්නා ලෙස නියම කරන්නේය. ඉක්බිත්තෙන්නේ පුරුෂතෙමේ සොරා උග්‍ර තේජස් ඇති දරුණු විෂ ඇති නාගයින් සතර දෙනාගින්ද පසමිතුරු වදකයන් පස් දෙනාගින්ද වැලිකෙලිහි පටන් එක්ව වැඩුණු මිත්‍රයාද ලුහු බඳනා වැඩුණු මිත්‍රාවන සවන වදකයාගින්ද බියපත් වූයේ යම්මේ දිශාවකින් වහ වහා පලා යන්නේය. එතකොට දැන් මේ සොරා පිටිපස්සේ කීප දෙනෙක් එනවා උපස්ථානීයට දුන්න නයින් හතර දෙනා එනවා. වදකිය පස් දෙනෙක් එනවා. ඒ හදනයින් හතර දෙනායි වඩකිය පස් දෙනායි යවලත් රජතුමාට සොරා අල්වා ගන්න බැරි වුණ හින්දා කුඩා කාලේ ඉඳන් හැදුණු වැඩුණු මිත්‍රයෙක් යනවා. එයා සවන වදකියා. ඒ ඔක්කොගෙම පලා යනවා මේ සොරා. එකල්ලි හෙතෙමේ පිටිසර පලාද කුඩා ගෙවල් සයක් ඇති මිනිසුන් නැති ගමක් දක්නේය. එහි යම් යම් ගේකටම වදනයෙන් ධන ධාන්‍ය ඇඳපුටු ආදිය කිසිවක් නැති බැවින් හිස් වූ ගේකටම වැදනේය. පැන් නැතහොත් බොන්නමී, බත් ඇතහොත් කන්නමී ආශාවෙන් යම් වාජනයක් විවෘත කොට ඇතුළත අත දමා අත ගාන්නේ වී නමුත් ආහාර පාන ආදියෙන් තොර වූ බැවින් හිස් වූ වාජනයක්ම අත ගාන්නේය. මෙසේ සොයා ගෙවල් සයහිම කිසිවක් නොලැබ ගම මැද ඝන සෙවණ ඇති රුවක් මුල හිඳ මද සුළං හැමීමෙන් ඇතිවන සැපේ මහත් සංහිඳීමක් මෙන් සලකමින් ඉන්නා වූ ඕහට හිතවත්ව මෙසේ කියන්නාහුය. එම්බා පුරුෂය මේ ගම්හි යම් වස්තුවක් වේ නම් එය පැහැරගෙන මිනිස්සු වෙත්නම් ඔහු මරා කන්නෙමු යා ගම් පහරන සොරු දැන් මේ ගම නසන්නාය. එම්බා පුරුෂය තා විසින් යමක් කටයුතුයි නම් මෙය කරවයි ගියාය. එතකොට මේ සොරා පලා යන කාලයේදී යා ගෙවල් හයක් දකිනවා. ඒ ගෙවල් හය යම්කිසි ගමකට ගියාම ඒ ගෙවල් හයක් දකිනවා. එතකොට ගෙවල් වලට ගිහිල්ලා එයා බලනවා එක එක ගෙදරකට ගෙවල් හයින් එක එක ගෙදරකට ගිහිල්ලා බලනවා කන්න බොන්න දේවල් තියෙද කියලා. එහෙම තිබිලා එහෙම බලලා එයා දැනගන්නවා මොකද කෑමට ගන්න බීමට ගන්න දෙයක් නැහැ කියලා. එතකොට එයා එහෙම ඉන්නකොට එයාට දැනගන්න ලැබෙනවා මේ ගම් පහරන සොරු දැන් ගම නසන්න එනවා කියලා. එතකොට ඉක්බිත්තෙන්නේ පුරුෂතෙම උග්‍ර තේජස් ඇති දරුණු විෂ ඇති නයින් හතර දෙනාගින්ද බියපත් වූයේ පසමිතුරු වදකයන් පස් දෙනාගෙන්ද බියපත් වූයේ ඔසවාගත් කඩුව ඇති වැලිගෙඩියේ පටන් එක්ව වැඩුණු මිත්‍ර වූ සවන වදකයාගෙන්ද බියපත් වූයේ ගම් පහරන සොරුන්ගෙන්ද බියපත් වූයේ යම් මේ දිශාවකින් නොව පලා යන්නේය. ඒ පුරුෂතෙමේ පළලින් හා ගැඹුරින් යුක්ත වූ මහා ජලාශයක් දක්නේය. ඒ ජලාශයෙන් මෙතර නයින් හතර දෙනාය වදකයන් පස් දෙනාය සවන වදකයාය ගම් පහරන සොරු යන මොවුන්ගෙන් සැක සහිතය. එතර නාගාදීන්ගෙන් අභාවයෙන් නිර්භවය. එහෙයින් ප්‍රතිභය රහිතය. ඒ ජලාශයෙන් එතර වීමට සුදුසු නැවත්ව නොවන්නේය. එතර යාම් පිණිස පාලමක් හෝ නොවන්නේය. ඉක්බිත්තෙන්නේ පුරුෂයාහට මෙබඳු අදහසක් පහළ වෙන්නේය. මේ ජලාශය වනාහි ගැඹුරින් හා පුළුලින් මහත්ය. මෙතරද සැක සහිතය. ප්‍රතිභය සහිතය. එතර නිර්භයය. එහෙයින් එතර වීමට සුදුසු නැවැත්ද නැත්තේය. මම ශාකපත්‍රයන් රැස්කොට පසුරක් බැඳී පසුර නිසා අද්දකින්ද පාදකින්ද වෑයම් කරමින් පරතරට යන්නෙමේ කියා සිතන්නේය. ඉක්බිත්තෙන්නේ පුරුෂතෙමේ තෘණපුෂ්ඨ ශාකපත්‍රයන් රැස්කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අද්දකින්ද පාදකින්ද වෑයම් කරමින් පරතරට යන්නේය. එතර වූ පරතරට ගියා වූ නසන ලද කෙලෙසුන් නැති හේයින් බ්‍රාහ්මණ නම් වූ ශීනාශ්‍රවතෙම නිර්භය වූ ගොඩබිම සිටියේය. ඒ පුරුෂයා මෙසේ එතර වූ කල්ලි නයින් සතර දෙනා අද තා කාදමන්නට අවකාශ නොලදුම්හැයි එහිම වියලී මැරෙන්නාහුය. වදකයෝ පස් දෙනාද තා වටකොටගෙන ආත්මාදී අවයව සිඳ දමා රජතුමාගෙන් දහසක් ලබන්නට අවකාශ නොලදුම්හි එහිම වියලී මැරෙන්නාහ. සවන වදකයාද අදදාගේ හිස සිඳ රජහු වෙතින්
සෙනවිරත් අනතුරු ලබන්නට අවකාශ නොලදුම්හයි ඉහින් මැරෙන්නාහ. ගම් පහරන සොරුද අද තට නන්මදරුම් වදකොට බොහෝ ධනය අවකාශ ලබා ගන්නට ලැබුණේ නැතැයි එහිම මැරෙන්නාහ. එතකොට මේ කතාවේ උපමා සංසන්දනය තමයි ඊළඟට දක්වන්නේ. රජතුමා විසින් සත්වයා විසින් කරන ලද කර්මය දත යුතුයි. එතකොට රාජ අපරාධ කළ පුරුෂයා ඒ සොරාමෙන් පෘථග්ජනයා දත යුතුයි. නයින් 4 දෙනාමෙන් සතර මහා භූතයෝ දත යුත්තා. සතර මහා භූතයෝ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට රජු විසින් මේ අපරාධකාරී පුරුෂයාට නයින් 4 දෙනා උපස්ථාන කරන ලැබීම පිණිස බාර දෙන ලද කාලයෙමින් කර්මය විසින් පෘථග්ජනයාට ප්‍රතිසන්දියෙහිම සතර මහා භූතයන් දෙන ලද කාලය දත යුතුයි. එතකොට රජතුමා සොරාට යම්කිසි කාලයක් දෙනවා දැන් මේ නයින් 4 දෙනා උපස්ථාන කරලා බලාගන්න කියලා. ඒ වගේම කර්මය විසින් සත්‍යයන්ට අවස්ථාව දෙන ප්‍රතිසන්දියෙහිම සතර මහා භූතයන් දීලා මේ සතර මහා භූතයන් ටික බාර ගන්න කියනවා. සතර මහා භූතයන් ටික තමයි අපි නඩත්තු කරමින් දැන් ඉන්නේ. එතකොට මෙම ආශිවශයන් පමාව ඇසිල්ලේ රාජපුරුෂයන්ගේද විවේකීලත් ඇසිල්ලේ පින්නත් පුරුෂයා නුඹ විසින් යමක් කටයුතුයි නම් මේ කරවයි යන වචනයෙන් පලා යාමයි කියන ලද කාලයෙමින් සර්වඥයන් වහන්සේ විසින් මේ භික්ෂුවහට මහා භූත කර්මස්ථානයේ වදාරා මේ සතර මහා භූතයන් කෙරෙහි නොඇලීමෙන් කලකිරීමෙන් සතර දුකින් මිදෙන්නේ යයි දක්වන ලද කාලයේ දත යුතුයි තමාහට වැඩ කරති. එතකොට මෙතන එක නුවණැති පුරුෂයෙක් ඉන්නවා. කතාවේදී යා තමයි මෙතන මේ හොරාට කියන්නේ යම්කිසි මෙතනින් පලා ගිහිල්ලා යම්කිසි දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ කරන්න කියලා. ඒකට සර්වඥන් වහන්සේ තමයි මේ මහා භූත කියන කර්මස්ථානයේ වදාලා මේ සතර මහා භූතයන් කෙරෙහි නොඇලීමෙන් කලකිරීමෙන් සසර දුකින් මිදෙන්න වැඩ කරන්න කියලා අවස්ථාව දෙන්නේ. පුරුෂයාගේ ඒ නුවණැති පුරුෂයාගේ වචනය අසා නයින් 4 දෙනා පමා වූ ඇසිල්ලේ රාජපුරුෂයන්ගේද විවේකීලත් ඇසිල්ලෙහි නික්ම යම් මේ දිශාවකින් පලා යාමෙන් භික්ෂුන් වහන්සේද ශාස්ත්‍රූන් වහන්සේගේ සමීපෙහි කමඨහන් ලබාගෙන මහා භූත සංඛ්‍යාත ආශිවිෂයන්ගෙන් මිදෙනු පිණිස ඥාන පලායනෙන් පලා යාම දත යුතුය. මහණෙනි මා විසින් අර්ථය අවබෝධ කරවීම පිණිස මේ උපමාව කරන ලද්දිය. මේ උපමාවෙහි මෙම අර්ථයයි මහණෙනි. උග්‍ර තේජස් ඇති දරුණු විෂ ඇති නයින් 4 දිනා යන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන සතර මහා භූතයන්ට මේ නමකි. පඨවි ධාතුව නම් ශරීරයේ දැඩි ගුණය වන්නේය. ආපෝ ධාතුව නම් මේ ශරීරයේ වියලී නොදී බැඳ සිටින්නා වූ තෙත් ගුණය වන්නේය. තේජෝ ධාතුව නම් මේ ශරීරයේ කුණු වී යානදී කාපු දේ පැසවන උෂ්ණ ගුණය වන්නේය. වායෝ ධාතුව නම් මේ ශරීරයේ වැටී යානදී ධර්ණ යාමයෙන් පවත්වන බ්‍රහ්මණ ලක්ෂණය වන්නේය. එතකොට මේ පඨවි තේජෝ වායෝ කියන ධාතු හතරේ කෘත්‍යයන් තමයි ඒ තියෙන්නේ. එතකොට මේ ශරීරයේ වියලා සුණු කළොත් 4 ලාස්සක් පමණ සුණු වන්නේය. ඒ පඨවි ධාතු එක්තැනක ගොඩස්සේ නොදිරා තිබුයේ වීනම් මෙහි ලෝභ කරන කෙනෙක් නැත. මේ වූ කලී අතකර වෙලා ආභරණ ආකාර දක්වා සොරා මුලා කරව නයින් මෙන් හස්තය පාදය කණය නාසය ඇසය කටය බඩය පිටය යන පරිද්දෙන් දික්ව ලුහුඬව වටව දලව සීර්ණ නොඑක ආකාරයෙන් සිට ස්ත්‍රීක පුරුෂයක හස්තයක අශ්වයක යනාදී නොඑක ආකාර දක්වා සත්‍යයන් මුලා කරවන්නේ. ඒතකොට මේ පඨවි ධාතුව අපි වෙනම ගොඩකට ගත්තොත් වියලා සුණු කරලා වියලා ගත්තොත් ඒ පඨවි ධාතු එක්තැනක ගොඩස්සේ තිබුණා නම් ඒකට කවුරුත් ආස කරන කෙනෙක් නැහැ. ඒතකොට මේ පඨවි ධාතුව තමයි ඒ දික්වල හොඬ නොඑක ආකාරයෙන් ස්ත්‍රියෙක් විදිහට පුරුෂයෙක් විදිහට හස්තියෙක් විදිහට අශ්වයෙක් යනාදී නොඑක ආකාර දක්වන්නේ. එතකොට එතෙන්දි සත්‍යයන් මුලා වෙන්නේ අන්න ඒ වගේ ස්වභාවයකට තමයි සත්‍යයන් මුලා වෙන්නේ. ඒ පඨවි ධාතුව එක්කොට බඳින ආපෝ ධාතුව යන මෙතෙක් ගුණයෙන් යුක්ත නොවුවේ නම් මෙසේ මුලා නොකරන්නේය. මේ කලි 12ක් පමණ ආපෝ ධාතුවෙන් පඨවි ධාතුව බැඳී පිරුණුවත් කොට සත්‍යයන්ගේ ලෝභය වඩා මුලා කරවන්නේ. එතකොට මේ ආපෝ ධාතුව කියන ස්වභාවයෙන් තමයි පඨවි ධාතුවට බැඳිලා පිරුණුවත් කරලා පෙන්වන්නේ. එතකොට ඒ වගේ ස්වභාවයක් දැක්කහම තියෙනකොට තමයි සත්‍යයන්ගේ ලෝභය වඩා ඒ වගේ ස්වභාවයක් එක තමයි සත්‍යයන්ගේ ලෝභය වඩා මුලා කරවන්නේ. එතකොට මේ පඨවි ධාතුව හස්තපාදාදී රඟින් සිටියත් ආපෝ ධාතුව වියලී යානදී බඳ පිරුණුවත් කොට සිටියත්
තේජෝ ධාතුව නැත්නම් කුණුව දුර්ගන්ධයේ වහනේ හේයින් මේ සත්‍යය මේ ශරීරයේ මමයේ මාගේ සිතා මුලා නොවන්නේ. මේ උකලී උෂ්ණ ලක්ෂණ වූ තේජෝ ධාතුවේ මේ ශරීරයේ උණුකොට කුණුවේ ආනදී නොඑක් පැහැය උපදවා මොහු කළු එක්ක මොහු එළළු එකක මොහුගේ ඇස නිල්ය රතුය නීතා සුදුය යන මේ නොඑක් ආකාර දක්වා සත්‍යයන් ලෝභ කරවන්නේය. එතකොට මෙතන තේජෝ ධාතුවේ කර්තව්‍ය වෙන්නේ මේ ශරීරයේ කුණුවේ ආනදී පවත්වාගෙන යන්න. එතකොට කුණුවේ ආනදී පවත්වාගෙන යනකොට නොඑක් පැහැය උපදවලා දිනවා මේ කළු එක්කෙනේ මේ සුදු එක්කෙනේ මේ එළළු එක්කෙනේ කියලා. එතකොට තේජෝ ධාතුවේ කෘත්‍යයට තමයි රැවටිලා සත්‍යයන් තවත් ලෝභ කරවන්නේ. එතකොට තේජෝ ධාතුවේ කර්තව්‍ය කෙරුන්නේ නැත්නම් මේ ශරීරය කුණු වෙච්ච එකක් බවට පත් වෙනවා. එයින් පඨවි ධාතු හස්තපාදාදී අවයව ලෙසින් සිටියත් ආපෝ ධාතුවෙන් පිරුණුවත් කොට සිටියත් තේජෝ ධාතුවෙන් කුණු යානදී වර්ණවත් කළත් වායෝ ධාතුව නැත්තේ වීනම් කරන කතාවක්වත් බලන බැල්මක්වත් ඉඳීමක්වත් සිටීමක්වත් යනින ගමනක්වත් නැති හේිනෙහි ලෝභ උපදවන කෙනෙක් නැත. ඒතකොට දැන් අපි හිතමුකෝ පඨවි ධාතුවෙන් කෘත්‍යයත් හරියට කරනවා. ආපෝ ධාතුවේ කෘත්‍යයත් හරියට කරනවා. තේජෝ ධාතුවේ කෘත්‍යයත් හරියට කරනවා. දැන් හිතන්න ලස්සන රූපයක් තියෙනවා. ලස්සන ස්ත්‍රී රූපයක් තියෙනවා. එතකොට පඨවි ධාතුවේ කෘත්‍යයත් හරියට කෙරලා තියෙනවා. ආපෝ ධාතුවෙන් මේ රූපේ පිරිනුවත් කරලා තියෙනවා. තේජෝ ධාතුව වැඩ කරන හින්දා ඒ රූපය කුණු වෙලා නැහැ. වර්ණවත් කරලා තියෙනවා. හැබැයි හිතන්න වායෝ ධාතුව නැහැ. වායෝ ධාතුව නැහැ මේ රූපය කතා කරන්නේ නැහැ. බැල්ම කොහොත් එහෙම බලන්නේ නැහැ. එහාට මෙහාට ඇවිදින්නේ නැහැ. හිතන්න මේ වගේ ස්වභාවයක් තිබුණොත් එහි ලෝභ කරන කෙනෙක් ඉන්නවද? එතකොට ඇත්තටම අපි නිකන් හිතලා බැලුවොත් සත්‍යයන් මේ ලෝභ කරලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයට. එතකොට බලමු මෙතන වායෝ ධාතුවේ කොටස් හතරක් තියෙනවා. උද්ධංගම වාතය, අදෝගම වාතය, උච්චස වාතය, කොට්ටාශ කොටස් හයක් තියෙනවා. කොට්ටාශ වාතය, අංගමංගානුසාරී වාතය, අස්සාස පස්සාස වාතයයි කියා. උද්ධංගම වාතය නම් රැවදීම් ආදිය පවත්නා උඩට නැගිනා වාතයයි. අදෝගම වාතය නම් මල මූත්‍ර පිට කරවන යටට බස්නා වාතයයි. කුච්චිස වාතය නම් බඩවැලින් පිටට ඇතුළු කුස හැසිරෙන වාතයයි. කොට්ටාශ වාතය නම් අතුණු නල දිගේ පවත්නා වාතයයි. අංගමංගානුසාරී වාතය නම් නහරවැල් සිදුරු අනුසාරයෙන් සියලු අංග ප්‍රත්‍යයන්ගෙන් පතල ගමනාදී ක්‍රියාපාත්තන වාතයයි. අස්සාස නම් ඇතුළට වදන නාසිකා වාතය. පස්සාස නම් පිටතට නික්මනා නාසිකා වාතයයි යන සයක් බෙදුණු වායෝ ධාතුවෙන් මේ යන එකක, මේ සිටිනා එකක, මේ හිඳිනා එකක, මේ සයනය කරන එකක, මේ නටන එකක, මේ ගයන එකකයි නොඑක ආකාරයන් දක්වා මෝඩ ජනයන් වංචා කරවා ඒ නිසා උපන් ලෝභ ද්වේෂ මෝහයෙන් දස අකුසල් සිද්ධ කරවා සතර අපායේ දුක් දෙන්නා නම් වෙති. එබැවින් මේ සතර මහා භූතයෝ නම් සත්‍යයන්ට වැඩ සිදු කරන ඉෂ්ඨයානදී දුක් දෙන අය වෙත්. එයින් පඨවි ධාතුව නම් දෂ්ට කළගෙනෙහි ශරීරයේ කාෂ්ඨ රූපයක් මෙන් අවසාන කරනෙහින් කාෂ්ඨ මුඛනම් සර්පයා වන්නේය. යම් දවසක මේ ශරීරයේ පඨවි ධාතුව කිපුණේ වී නම් අතපය වසඟ නොවන්නේය. ආපෝ ධාතුව නම් දෂ්ට කළගෙනෙහි ශරීර මාංශා දියකොට වගුරුවන්නා ප්‍රතිමුඛනම් සර්පයා වන්නේය. යම් දවසක මේ ශරීරයේ ආපෝ ධාතුව කිපුණේ වී නම් එකල්හි අතිසාරයේ වමනයේ ප්‍රවේහි ප්‍රතිශ්‍යාය අනාදී නොඑක් ව්‍යාධීන් මස් දියකට යට පමණක් ඉතිරි කරන්නේය. තේජෝ ධාතුව නම් දෂ්ට කළගෙනෙහි ශරීරයේ භස්ම කරන අග්නිමුඛ සර්පයා වන්නේය. යම් දවසක මේ ශරීරයේ තේජෝ ධාතුව කිපුණේ වී නම් පිපාසය, උන්මාදය, පිත්ත රෝගය, ක්ෂය රෝගය ආදී නොයෙක් රෝග උපදවා ශරීරය ක්ෂය කරන්නේය. වායෝ ධාතුව නම් දෂ්ට කළගෙනෙහි සංසිඳීමේ වෙන් කරන්නා ශස්ත්‍ර මුඛනා සර්පයා වන්නේය. යම් දවසක මේ ශරීරයේ වායෝ ධාතුව කිපුණේ වී නම් මල මුත්‍රා බන්ධන කොට කියයි. ඇඟ ඉසරුජා උපදවයි. ශරීරයේ උදුම්මා අවසඟ කෙරේ. එබැවින් මේ සතර මහා භූතයෝ නයන සතර දෙනෙකුන් වැන්නෝය. එයින් එක් ණයක නැගී සිටීමයි කී කල්ලි අනිකා සිටීමයි කියන හේයින් අනිකා අනුභව කෙරෙමයි කියන හේයින් අනිකා දියනාමී කියන හේයින් එක් අයෙකු විසින් උපස්ථාන කොට සිද්ගත් නොහැක්කේය. එමෙන්න මේ ශරීරයේ පඨවි ධාතුවට පිළියම් කළහොත් ආපෝ ධාතුවත් කිපේ, තේජෝ ධාතුවත් කිපේ, වායෝ ධාතුවත් කිපේ. ආපෝ ධාතුවට පිළියම් කළ කල්හි අනෙක් සිටි තුන් ධාතුවම කිපෙති. අනිකුත් ධාතුන්ටත් මෙම රංගමය.
එබැවින් සත්වයන්ට කාස ශ්වාස ජවර අතිසාර හික්කා ප්‍රමේහාදී නොයෙක් ව්‍යාධි හටගන්නේය. එබැවින් මේ සතර මහා භූතයෝ වෙන වෙනම නයින් සතර දෙනෙකුන් වැන්නෝය. ඒවන උපමාවේදී එකක් නයින් සතර දෙනෙකුට උපමා කරන්න එක හේතුවක් තමයි මේ නයින් හතර දෙනාගෙන් එක්කෙනෙක් කියනවා දැන් කෑම කන්න ඕන කියලා. අනික් කෙනා කියනවා සැතපෙන්න ඕන කියලා. අනික් කෙනා කියනවා නාන්න ඕන කියලා. හැබැයි එක ණයෙක් කියන දේ ඇහුවොත් අනිත් ණය තුන් දෙනා කිපෙනවා. ඒ වගේම තමයි දැන් පඨවි ධාතුවට පිළියම් කළොත් ආපෝ තේජෝ වායෝ කිපෙනවා. වායෝ ධාතුවට පිළියම් කළොත් පඨවි තේජෝ වායෝ කිපෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ ධාතුන් තුළ තියෙන්නේ. ඒ හින්දා තමයි මෙතන මේ සතර මහා භූතයෝ වෙන වෙනම නයින් හතර දෙනෙකුන් වෙන්නෝය කියලා උපමාවකින් දක්වලා තියෙනවා. තවද අට ආකාරයකින් සාමාන්‍යයෙන් නයින් හතර දෙනෙකුන් වෙන්නෝය. ඒ එසේමය සර්පය වාසය කරන කල තුඹසක හෝ රුක් සිදුරක හෝ තනකැලයක හෝ කසල ගොඩක හෝ වෙසිති. මේ සතර මහා භූතයෝද එසේම කෙස් ලොම් නිය දස් සම්මස් නහර ආදී දෙතිස් ගුණක කොට්ටාශයේ පවතිති. මෙසේ වාසස්ථානයේරුත් මෙම සතර මහා භූතයෝ නයින් සතර දෙනෙකුන් වෙන්නෝය. ඒතකොට නයින් සාමාන්‍යයෙන් ඉන්නෙත් කසල ගොඩවල් වල. හෝ තුඹසක රුක් සිදුරක. ඒ වගේම සතර මහා භූතයෝ ඉන්නේ කෙස්ලොම් නියද සම්මස් නහර ආදී දෙතිස් ගුණක කොට්ටාශ වශයෙන්. විෂ වේගාකාර හේනොත් දෂ්ට විෂය, දුෂ්ට විෂය, සපෘෂ්ඨ විෂය, වාත විෂය කියා සතර ආකාරයක් ඇත්තාහ. එහි දෂ්ට කළගල්ලි විෂ නැගින්නා වූ සර්පයෝ දෂ්ට විෂ නම් වෙති. ඇඟ වැදගත් කල්ලි විෂ නැගින්නා වූ සර්පයෝ සපෘෂ්ඨ විෂ නම් වෙති. අයා ඇඟ වැදගත් සුලන් මිනිසා ඇඟ වැදගත් කල්ලි විෂ නැගීනම් ඔහු වාත විෂ නම් වෙති. එසේ මේ සතර මහා භූතයෝද කර්මජය, චිත්තජය, ඍතුජය, ආහාරජය කියා සතර ආකාරයක් ඇත්තාහ. එහි පෙර ජාතියේ කළ කර්මයෙන් උපදවන භූතයෝ කර්මජ නම් වෙති. චිත්තයෙන් උපදවන භූතයෝ චිත්තජ නම් වෙති. ශීතෝෂ්ණයෙන් උපදවන භූතයෝ ඍතුජ නම් වෙති. අනුභව කළ ආහාරයෙන් උපදවන භූතයෝ ආහාරජ නම් වෙති. එතකොට මේ සතර මහා භූතයන් වල සතර ආකාරයක් තියෙනවා. සතර ආකාරයක හේතු තියෙනවා. ඒවා තමයි කර්මජය, චිත්තජය, ඍතුජය, ආහාරය. එතකොට මේ සතර මහා භූතයන් කර්මයෙන් පහළ වුණ ටික කර්මජ නම් තියෙනවා. සිතුවිලි අනුව චිත්තයෙන් උපදවන භූතයන් ටික චිත්තජ නම් වෙනවා. ශීතෝෂ්ණ අනුව වෙනස් වෙන ස්වභාවය ඍතුජ නම් වෙනවා. එතකොට අපි කන ආහාරයෙන් හැදෙන මේ ධාතුන් ටික ආහාරජ නම් වෙනවා. නැවත අපවිත්‍රයේ දවරුණු සර්පයන් අල්වන්නා පුරුෂයාගේ ශරීරයත් අපවිත්‍ර වේ, දුර්ගන්ධ වේ, විස නැගී ව්‍යාධි පැමිණේ, මරණ පැමිණේ කියා අනර්ථ පසක් වේ. එසේ මේ සතර මහා භූතයන් නැත්තා වූ සත්වයාගේ ශරීරයේද කෙලසුඩු මල මුත්‍රාදී භූතයන් නිසා අපවිත්‍ර වන්නේය. මෙවැනි අනර්ථ පසක් කරණයේද සතර මහා භූතයෝ නයින් වැන්නෝය. නැවත උපස්ථාන කොට හැකි නොවන හින්ද නයින් වැන්නෝය. ඒ එසේ මේ නයින් සතර දෙනාට එකතු විසින් උපස්ථාන කොට කිපිය නොදී නොහැක් සිත්ගත් නොහැක්කේද එමෙන්න මේ සතර මහා භූතයන්ටද වෙන වෙනම එකක් හට පිළියම් කොට කිපිය නොදී නොනැවැත්විය හැක්කේය. තවද සර්පයෝ තමන් විෂගෝරෙහින් හා තමන් ලොවට අනර්ථ කරනෙහින් ලන්විය නොහැක්කාහුද එසේ මේ සතර මහා භූතයෝද යමෙකුගේ ශරීරයේ කුෂ්ඨ ආකාරයෙන් මොන ආකාරයෙන් සිටියාම සත්‍යයට ලන්විය නොහැකි හේඳ නයින් වැන්නෝය. එතකොට අපි දන්න අපිට නයෙකුට ලං වෙන්න බෑ විෂගෝර හින්දා. ඒ වගේම තමයි ශරීරයේ කෙනෙකුගේ වුණක් හැදුනොත් කුෂ්ඨයක් හැදුනොත් ඒ අවස්ථාවකත් ඒ කෙනාට ලන්විය නොහැකි. ඒ ස්වභාවයක් තියෙන හින්දාත් නයින් සතර දෙනා මේ සතර මහා භූතයන්ට උපමා කරලා තියෙනවා. අවිශේෂකාරී හේන් සර්පයන් වැන්නෝය. සර්පය මුන් සිල්වතයි කියාද, මුන් දුස්සීලයයි කියාද, මුන් නුවණ ඇත්තයිද, නුවණ නැත්තයිද, මුන් රුව ඇත්තයිද නැත්තයිද, මුන් වංශ ඇත්තයිද නැත්තයිද කියා නොතකී කෙනෙහිම සත්‍යයන් දෂ්ට කොට මරන්නාහු වෙති. එසේ මේ සතර මහා භූතය තමන් කිපි කෙනෙහි විශේෂයන් නොබලා අනර්ථ කරන්නාහු වෙති. ඉදින් මොහුගුණ විශේෂයක් පුරුෂ විශේෂයක් දනිත්නා ලෝතුරා බුදුන්ට අතිසාරාදීන් දුක් නොකරන්නාහනම් වෙති. දේවදත්ත ස්ථිවිරාදී දුර්ජනයන් එක් දවසක නොසිටුවා මරන්නාහු වෙති. එසේ අවිශේෂකාරී හේන් සතර මහා භූතයන් සර්පයෝ වැන්නාහ. කොතෙක් දවස් කිරිපවා මස් කවා රන් පෙට්ටිය කළා ආරක්ෂා කළත් කෙලෙහිගුණ නොතකා කිපි කෙනෙහිම දෂ්ට කොට මරන්නාහු වෙති.
එසේ මේ සතර මහා භූතය උපන්තන් පටන් කවා පොවා ඇඳවා පළඳවා කොතෙක් කල පෝෂණය කළත් එක් දවසක් කන ආහාර අඩුව, බොන පැන් අඩුව, ඉඳී සිටීම අඩුව කිපී අනර්ථ කරන්නෝය. එබැවින් අනුපකාරී හේින්ද මේ සතර මහා භූතය නයින් සතර දෙනෙකුත් නැන්නෝය. එතකොට මේ සර්පයන් හතර දෙනාට කොච්චර අපස්ථාන කරලා බේරෙන්න බෑ වගේම දැන් අපි දන්නවා අපි කොච්චර ඉපදුණු දා පටන් කවලා පොවලා අන්දවලා පලන්දවලා කොච්චර පෝෂණය කළත් එක් දවසක මොනවා හරි අඩුපාඩුවක් වුණ ගමන්ම අනුපකාරී වෙනවා. කිසිම අර ඉතින් අවුරුදු 20ක් එක දිගටම හොඳට කන්න බොන්න දීලා එක දවසක් ලෙඩ වුණ ගමන්ම ශරීරයේ ශක්තිය නැති වෙලා යනවා. ඊයෙන් ටක් ගාලා එතන අනුපකාරී ස්වභාවයක් වෙනවා. ඒ ආකාරයෙන්ුත් නයින් හතර දිනකට මේ සතර මහා භූතයන් උපමා කරලා තියෙනවා. නැවත නයින් අල්ලන්නා පුරුෂයාට කුෂ්ඨ කිලාස කොරපිලු අන්ධ බදිර යන නොයෙක් උපද්‍රවයන් පැමිණෙන්නේ. ඒ බැවින් මේ සතර මහා භූතය නයින් සතර දිනකුත් වෙන්නෝය. මේ සතර මහා භූතමය ශරීරයේ ආලීනකොට යුත්තේ මේ සර්පය තම ආභරණයක් නොවේ. විනාශ කර වූ නයින් සතර දිනකයි කී හිතේශී පුරුෂයානම් සමතිස් පෙරම් පුරා බුදුලෝට ධර්ම දේශනා කරන්නා වූ ලෝතුරා බුදුහුමය. මේ සතර මහා භූතයන් කෙරෙහි ආලය හැරගත නොවන සත්‍යයට සසර දුක්වන න්‍යායත් එහි ආලය හැරී සත්‍යයට දුක් නොවන න්‍යායවත් දක්වන්නට බුදුහු මෙසේ වූ උපමාවක් පදාරන ලද්දේය. එතකොට මේ උපමාවේදී ලෝතර බුදුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ සතර මහා භූතයන් කෙරෙහි ආලය හැරගත නොවන සත්‍යෝ මේ සසරේ දිගට යන ආකාරයත් දුක් විඳින්න දිගට යන ආකාරයත් එතකොට මේ සතර මහා භූතයන් අරසොරා නයින් හතර දෙනා ගලවලා පලා ගියා වගේ මේ සතර මහා භූතයන් කෙරෙහි ආලය හැරී සත්‍යයට දුක් නොනියාවක් දක්වන්න තමයි මේ උතුම් උපමාව දක්වලා වදාරලා තියෙන්නේ. මහණෙනි පසමිතුරුකෝ වදරකෝ පස් දිනාන උපාදානස්කන්ධ යන පස් දිනාට මේ නමකි. ඒකට අපි දන්න උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහ. එතෙන්දී රූපාදානස්කන්ධේ නම් සතර මහා භූතයන් ආ චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ගහන ප්‍රසාදේ ජීවහා ප්‍රසාදේ කාය ප්‍රසාදේද චක්කුවට ගෝචර වූ රූප ලම්බනේද සෝතේට ගෝචර වූ ශබ්දා ලම්බනේද ගහණයට ගෝචර වූ ගන්ධා ලම්බනේද ජීවයට ගෝචර වූ රසා ලම්බනේද කායට ගෝචර වූ ස්පර්ශ ලම්බනේ යන විෂය රූප පහද ස්ත්‍රී පුරුෂ යන භව රූප දෙකද මනෝ විඥාන ධාතුන්ට ආධාර වූ හෘදය වස්තුවද දෙහස් සිටියට කාරණේ වූ රූප ජීවිතේන්ද්‍රියද කබලින්කාර ආහාරද ආකාශ ධාතුවද කාය විඤ්ඤාතියද වාග් විඤ්ඤාතියද රූපයගේ සැහැල්ලු බවද මුදු බවද කර්මණ්‍යතාවයේද අභිවෘද්ධිය කියන ලද උපශේද නැවත නැවතත් ප්‍රබන්ධෝත්පත්ත වශයෙන් සන්තතියද ජරතාවද අනිත්‍යතාවයද මේ අටවිසි රූපය ශීතෝෂ්ණාදීන් වෙනස් වනේ රූප නම් වෙති රාශී අර්ථයෙන් ස්කන්ධ නම් වෙති. එතනේ රූප 28 තමයි පැහැදිලි කරලා තියෙන්නේ. රූප ස්කන්ධය තමයි එතනදි පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඊටවනට මධ්‍යස්ථ ලම්බනයක් වී නම් සයවැදෑරුම් ත්‍රිවිධ වේදනා උපදිනේය. මනාපූ රූපයන් දෙක සැප වේදනාවත් අමනාපූ රූපයන් දෙක දුක් වේදනාවත් ප්‍රියාප්‍රිය විරහිත භූමි පර්වත කැට කැබිලිති ආදී මධ්‍යස්ථ රූපයන් දෙක උපේක්ෂා වේදනාවත් උපදිනේය. මෙසේ සෙයින් මනාප ශබ්ද සහ මනාප ගන්ධ ආග්‍රහණය කොට මනාප රස වළඳා සවිඥානික අවිඥානික ප්‍රී වස්තු ස්පර්ශ කිරීමෙන් සැප වේදනා උපදී. අමනාප වස්තු සිතීමෙන් දුක් වේදනා උපදී. මනාප අමනාප විරහිත වූ චිත්තායෙන් උපේක්ෂා වේදනා උපදී. මෙසේ নানা ප්‍රකාරයෙන් විස්තරයට ගියා වූ චක්කුරාදී සදොරින් උපදිනා වේදනා ස්කන්ධ නම් වේ. ඇසින්දුට නීල පීතාදී රූපයන් මේ අසවල් රූපයේ අනාදී වශයෙන් හැඳිනීමයි. එසේම කනින් ශබ්ද වෙන්වෙන් කොට හැඳිනීමයි. නාසයෙන් සුගඳ දුගඳ වෙන්වෙන් කොට හැඳිනීමයි. දිවෙන් මිදි රසයන් ලුණු ඇඹුල් පැණිකිරි තෙල් රසයේ අනාදී වශයෙන් වෙන්වෙන් කොට හැඳිනීමයි. කයින් ස්පර්ශයන්ද මනසින් ධර්මයන් චින්තනය කොට මේ අසවල් දේ අනාදී වශයෙන් වෙන්වෙන් කොට සිතිවිලි හැඳිනීමයි. එමෙන් නැවත නැවත හැඳින ගැනීමයි කියන ලද ප්‍රත්‍යාභිඥාන ලක්ෂණ වූ සංඥාතුමෝ සංඥා පාදානස්කන්ධය නම් වේ. ඊළඟට තියෙන සංස්කාර ස්කන්ධය. මෙතන සංස්කාර ස්කන්ධය කියන්නේ චෛතසික 52. ඒ චෛතසික 52 ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒක වෙනම සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. සාමාන්‍ය
එතෙන්දී චෛතසික 52 විස්තරයලා තියෙන්නේ ස්පර්ශය, වේදනාව, සංඥාව, චිත්ත ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය, ලෝභය, ද්වේෂය, එතකොට ශ්‍රද්ධාව, විචිකිච්ඡාව යනාදී කොටවල් චෛතසික 52 තමයි සංස්කාර ස්කන්ධය විදිහට අරන් තියෙන්නේ. කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකෝත්තර යන ප්‍රභේද හතරින් යුක් වූ කණුවක් පමණ චිත්තේ විඥානස්කන්ධ නම් වේ. එතකොට අන්න ඒ වගේ තමයි රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහ විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයක් ඇතිසේ සත්‍යයට වද පැමිණෙන හේයින් මොවුන් පස් දෙනා වදකයෝ නම් වෙති. රූපස්කන්ධයේ තෙමේ නැසෙන්නේ අනික් සතර ස්කන්ධියම නසාගෙන වේ. වේදනා ස්කන්ධ ආදී හුද මෙසේමයි. එතකොට මේ රූප වේදනා සංඥා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධයේ තියෙනකන් සත්‍යයට වද පැමිණෙන හිඳයි අතන උපමාවේදී වදකයන් පස් දෙනා විදිහට මේ පංචස්කන්ධය සලකලා උපමා කරලා තියෙනවා. රූපස්කන්ධයේ පෙන පිඩක් වන්නේ, වේදනාස්කන්ධයේ දී බුබුලක් වන්නේ, සංඥාස්කන්ධයේ මිරිගුදියක් වන්නේ, සංස්කාරස්කන්ධයේ කෙසෙල් කඳක් වන්නේ, විඥානස්කන්ධයේ ඉන්ද්‍රජාලාවක් වන්නේ. ඒ එසේම අසාරවම එකකි. මේ රූපය පළමුවෙන් මෞකස පිරිසිඳ ගන්නා කෙනෙහි ඊතා සූක්ෂම වන්නේය. මසකින් දෙමසකින් නොනසුනේ නම් කෙස් ලොම් නියද සම්මස් නහර ඇතිව දසයකඩ මසකින් බිහිව දෙතිස් කුණප කොට්ටාශයෙන් පිරී 80000ක් ප්‍රමිකුලයන්ගෙන් ගැවසී මැසිමදුරු ආදී බාහිර උපද්‍රවයන්ගෙන් හා වාත පිත්ත ශ්‍රේෂ්මා විකාරාදී අභ්‍යන්තර රෝග උපද්‍රවයෙන් පීඩිතව ජරාවෙන් පැසී මරණ නැමැති වෙරළ ගැසී විසිර යන්නේය. මෙහි සැපේ ශුන්‍ය නිත්‍ය ආත්මයයි කියා මෙහි සැපය සුභයි නිත්‍යයි ආත්මයයි කියා ඇති හේයින් හිස්වන්නේය. කර්මජ තේජෝ ධාතු ජීවිතේන්ද්‍රිය විඥානයන් මොවුන්ගේ නැසීමෙහි මැත්තේ රැක නොහැකි නසාරූ පෙන පිටක් වැන්නේය. එතකොට මේ රූපය මෙහෙම වෙනම තියෙන දෙයක් නෙමෙයි. රූපය තියෙන්නේ මෙතන කර්මජ තේජෝ ධාතුව ජීවිතේන්ද්‍රිය විඥාන කියන මොවුන්ගේ ආධාරය. ඉතින් එතනදී එක දෙයකට හානියක් වුණා කියන්නේ එතනදී රූපය ආරක්ෂා කරගන්න බෑ. ඒ වගේ ස්වභාවයක් තියෙනින් තමයි අසාරූ පෙන පිටක් කියලා රූපස්කන්ධේ සමාන කරලා තියෙන්නේ. වේදනාව කෙසේ දිය බුබුලක් වන්නේදයත් යටදී තලා කුඩික් වැටෙන දිය බිඳුවක් ඒ නිසා උඩට නැගී දිය රැළියක ඒ ඇතුළත අසුව වාදයකයි යන මේ සතර කාරණයන් නිසා ස්පටිකයස්සේ දිය බුබුලක් පෙනේ. ඒ ද තුළ හිස්සෙන් හිස් වේ. හිස් සහ අසාර වන්නේ. එමෙන්ම අරමුණ රස විඳිනා වේදනාවද අනිෂ්ට වූ චක්‍රවසාදය හා ඊට අපාතගත වූ වර්ණයක ආලෝකයක මානසිකාරය කියන කාරණා නිසා සැප දුක් පහළ වන්නේය. ඔන්න වගේ හේතුන් නිසා පහළ වෙන දෙයක් තමයි සකස් වෙන දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට පුරුෂයා අනුන්ගේ කොල්ලගුවත් ගැහණියන් අනුන්ගේ කෙල්ලගුවත් ඕන් දෙන්නා නිසා උපන් පුත්‍රයා කෙසේ රාජකුමාර වන්නේද? ඒ සාමාන්‍ය පුද්ගලයෙක් වන්නේය. එමෙන්ම චක්කස් ස්වභාවයෙන් අනිත්‍ය වූ කල වර්ණයත් එසේම අනිත්‍ය වූ කල ඔවුන් නිසා උපන් සැප දුක් වේදනා කෙසේ නිට්ටය වන්නේය. ඒත් අනිත්‍ය වන්නේ අසාර වන්නේය. ඉතින් මෙතන කියන්නේ වේදනාවට හේතුව වන දේවල් වල ස්වභාවය අනිත්‍ය වෙනවා නම් ඵලය වෙන වේදනාව කොහොමද සාර වන්නේ නිට්ටය වන්නේ කියලා. එතන තියෙන්නේ අනිත්‍ය අසාර ස්වභාවය. සංඥාව කෙසේ මිරිගු ජලයක් වන්නේද? උෂ්ණ කාලයේ දින්වියලි දීපාද චතුසපාදීන්ගේ පාද ප්‍රහාරයෙන් නැගී වාත වේගයෙන් චංචලව රිවිරසට හසු වූ ධූලි රැලි නැගී බිඳෙන ගංගාවක් මෙන් මුවන් නැසට පෙනෙන්නේ වේද? ඒ දිය නොවන දේ දී යන සිතින් මෝහ දිවියෝ ගව්ගන්නෙකුත් දිය විඩාට වැටෙන්නාහු නම් වෙති. එයින්ම නහරින් මෙලී මසින් පිරී සමින් නැසී තිබෙන මෙම ඇටසැකිල්ලෙහි මෙම ස්ත්‍රියක මේ ස්ත්‍රියක මේ පුරුෂයක මේ කළු එකක මේ රුව ඇති එකක මේ රුව නැති එක යනාදී මිත්‍යා සංඥාවෙන් රාග දේශ උපදවා සත්‍යව අපාය භාගී සංඥාවෙන් වන්නාහු වෙති. එබැවින් සංඥාව මිරිගු ජලයක් වන්නේ. අපි දන්නා මිරිගු දියක් දැක්කහම මෝ ගව් ගන්නක් දිව යනවා මේ වතුර කියලා හිතාගෙන අන්න ඒ වගේ ස්වභාවයක් තමයි සංඥාවෙන් තියෙන්නේ. එතකොට බාහිර ස්ත්‍රීකහය පුරුෂයකහය රූපයක් දැක්කහම අපි එතන සංඥාව ගන්නෙ මේ ලස්සන එක්කෙනෙක් මේ කැත එක්කෙනෙක් මේ කළු එක්කෙනෙක් මේ සුදු එක්කෙනෙක් යනාදී වශයෙන්. හැබැයි එතනදී ඇත්තටම
සංඥා එතෙන්දී ඇත්තම ස්වභාවය තමයි වෙ තියෙන්නේ. මේ තියෙන නහරින් මෙලි මසින් පිරි සමීම වැසී තිබෙන මේ ඇට සැකිල්ලක් කියන ස්වභාවය. නමුත් සංඥාවෙන් අපි ගන්නේ අරමුවා මිරිගුව මිරිගුව වතුරට සමාන කරලා ගන්නවා වගේ ස්වභාවය. හින්දා සංඥා මිරිගු ජලයක් වගේ කියලා උපමා කරලා තියෙන්නේ. සංස්කාරයේ කෙසේ කෙසෙල් කඳා වන්නේද? යම් පුරුෂයෙක් දවාදියක් පිණිස වනාන්තරයට ගොස් බලනුවේ ඍජුව වටුව දික්ක බිඩි කෙසෙල් ගසක් දැක අගින් මුලින් කපා පොතුරු හැර ඇතුළෙහි තිබූ ගොප්පත විතරක් දුටුවේ වේද? එහි පිටපොත්තේ පැහැයත් ඒ ගණයත් ඒ පොත්තේ පළලත් වෙන එකක් හට නැත්තේය. මේ හැම පොතුවල ආකාර වෙන වෙනම වේද? එබඳු පතුල් රසක් කෙසෙල් කඳ නම් වේද? හේද අසාර නම් වේද? අස්තිර නම් වේද? එමෙන්න සංස්කාර ස්කන්ධයේ තෙමේ පස්සේ පසන ලක්ෂණේ චේතනාවේ ආයතන ලක්ෂණය ආදීන් අසාරෝ අස්තිරෝ වෙනම ධර්ම රාගී එක. සංස්කාර වල තියෙන්නේ අන්න ඒ වගේ අසාර අස්තිර ස්වභාවයක්. ඒ හින්දා තමයි කෙසෙල් කඳක් වගේ සමාන කරලා දෙන්නේ. කෙසෙල් කඳක් පොතුරු හැරලා බැලුවාම ඇතුලේ තියෙන ගොප්පතක් විතරයි. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි සංස්කාරය වලත් තියෙන්නේ. විඥානයේ කෙසේ ඉන්ද්‍රජාලයක් වන්නේද? යත් ඉන්ද්‍රජාලයේ දක්වන්නා පුරුෂ තෙමේ පණුවා සිටුවා අනු පහක් බැඳ ඊරදී බැඳ එල්වා ඖෂධ යෂ්ටියෙන් ගසා සත්‍යයන්ගේ ඇස් මුලා කළ කල්ලි සිටුව කණුව රුක්කඳස්සේ පෙනේ. ඇඳිලනු අතු සතරස්සේ පෙනේ. එල්ලූ රෙදි මල් පලසේ පෙනේ. මෙසේ වෙන වෙන දේ එක්ගසස්සේ පෙනේ. එමෙන්ම චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගාන විඥානයේ, જીවහා විඥානයේ, කාය විඥානයේ, සම්පටිජනයේ, සම්තීරණයේ, වොත්තපනේ, ජවනයේ, සදාරම්මණය යන චිත්ත රාශියකින් වන කාර්ය එක සිතකින් වන දෙයක්සේ සිතාගෙන යාමීකාරී එක සිතකින් දෙයක්සේ සිතාගෙන ඉඳීම් සිටීම යන සියල්ලම එක සිතකින් වේ. චිත්තයේද නොනැසී යන විපරිත ග්‍රහණයට පැමිණි සත්‍යය මුලාවන්නාහු වෙති. එතකොට මෙතෙන්දී ඇත්තටම චිත්ත වීතියක් යන යන අවස්ථාවලදී එක් දින වේගවත් භාවයේ හින්දා පුද්ගලයාට හිතෙන්නේ මේ හැම දෙයක්ම එක සිතකින් වෙනවා. ඒ වගේ මේ සිතත් නොනැසී පවතිනවා කියලා. එහෙම හිතලා තමයි සත්‍යය මුලා වෙලා ඉන්නේ. එතකොට එතන විඥානීය ඉන්ද්‍රජාලයක් විදිහට දක්වලා තියෙන්නේ ඒක. ඉන්ද්‍රජාලයේ පුළුවන් මැජික් එකක් විදිහට පෙන්වන්න යෂ්ටියෙන් ගසලා ගහක් මාවල පෙන්වන්න. හැබැයි ඒ ගහේ තියෙන්නේ අන්න ඒ වගේ වෙනස් ද්‍රව්‍යයන් ටික. සිටුව කණුව රුක්කඳස්සේ පේනවා. ලණු ඇදලා තියෙනවා නේ වතු වගේ පේනවා. රිදිය එල්ලලා තියෙනවා නේ මල් වගේ පේනවා. වෙන දේ එක්ගසස්සේ පේනවා. මේ එතකොට මේ චිත්ත වීතිය එකම සිතක් වගේ නොනැසී පවතින එකම සිතක් වගේ පෘථග්ජනයාට පේනවා. චක්කු විඥානයේ නැසුණු කල සම්පටිජනේ උපදී. සම්පටිජන සිත නැසුණු කල සම්තීරණ සිත උපදී. සම්තීරණ සිත නැසුණු කල වොත්තපන සිත උපදී. වොත්තපන සිත නැසුණු කල ජවන සිත උපදී. ඔහුගේ අවසානයේ තදාරම්මන සිත උපදී. මෙසේ වහවහාම නැසීම ඉපදීම ඇති හේයින් එකම සිතස්සේ වැටහෙන හේයින් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියා සැලකිය යුතුයි. මෙතන තියෙන එකම සිතක ස්වභාවයන් නෙමෙයි මේ වගේ චිත්ත වීදියක එක එක සිත් පෙළක් තමයි යන්නේ. සිත් පෙළත් මොන චිත්තක්ෂණයක ආයු කාලයක් තුළ විරුද්ධ වී යන චිත්ත ස්වභාවයක් තමයි තියෙන්නේ. එකම සිතක් නෙමෙයි. එකම සිතක් පවතිනවා නෙමෙයි. මහණෙනි ඔසවා ගන්නා ලද කඩුව ඇති වැලි කෙලෙහි පටන් එක්ව වැඩුණු සවන වදකයා යනු ඒ භවෙහි ඇලීම කරන්නා වූ තෘෂ්ණාවට මේ නමකි. ඔසවාගත් කඩුව බෙල්ලෙහිමුත් අන්තැනක නොතබමින් සාහසිකව දිවූ වැලි කෙලෙහි පටන් පුරුදු මිත්‍ර වදකයා නම් උකුණු මකුණු ආදී කුඩා මහත් සියලු ජාතිය කැමති කරවා වසන ප්‍රතිසන්දිහි පටන් අතර නොහැර පවත්න ආත්ම ස්නේහය වන්නේ. බැන්නේ ආත්ම ස්නේහය නම් රූප ශබ්දාදීන් සත්‍යයන් නලවා ප්‍රාණඝාත අදන්තාදී නොයෙක් බව සිද්ධ කරවා අණ්ඩජ ජලාබුජ සංසේජද ඔප්පාතියන් සතර යෝනියේ දමා උපදවා නොයෙක් දුක් දෙන හේයින් සතර තැනකට කපා දමන්නේ හා වදක මිත්‍රයා හා සමාන වන්නේ. ඒ මිත්‍රද තමා කඩුපතින් සොරුගේ හිස කපා හැරෙන හේයින් වදකනා විය. මේ විඥානයේ ධර්මන්ත යමෝ චිත්තෙහි නුවණ කපා හැරෙන හේයින් වදකේ නම් වන්නේ. වෙන්නේ තමාගේ ආත්මය පැහැදි සෙනෙහස මිත්‍රයෙකුගෙන් තමා කෙරෙහි නොසිතුවා සතුරෙකුගෙන්
දුරු කළ යුත්තේය. තවද මෙම තෘෂ්ණාවගේ නපුර හඟවන්නට උපමාවක් මෙසේ වදාළසේක. යමෙක් අලුත් මස් සැදැල්ලක් පවිත්‍ර අපවිත්‍ර ආදී යම් යම් මනාප තැනක තිබුවේ වීනම් හොඳේ නරක යන විභාගයක් නැතිව එතන එතනම අල්වා ගන්නේය. එන් මේ ආත්ම සේහිය නම් යම් යම් තැනක උපදින්නේද එතන එතන විඳිනා දුක්ඛය විපරිත කොට සිතා ඒ භවයේ රුචි කරන්නේ. බෙන් බුදුන්ගේ ධර්ම දේශනාවෙන් භව දුක්ඛය දැනගත් සත්පුරුෂයන් විසින් භව සම්පත්තියන් නොපතා නිවන් සපතම පැතිය යුත්තේය. අපි ඕන කෙනෙක් දන්න ඕනෑම කෙනෙක් තමයි ඒ තම තමන්ගේ ජීවිතවල තම තමන්ගේ භවයට බොහෝ ප්‍රියයි. දැන් හිතනවා අපි කුණු කාණුවක ඉන්න පණුවෙක් වුණත් ඒ යාගේ ස්වභාවයට ප්‍රියයි. දැන් අපායේ මෙරි මෙරි උපදින නිරිසතෙක් වුණත් ඒ අපායේ බොහෝ දුක් දුන්නත් ඒ භවයට ප්‍රියයි කියලා කියනවා. එතකොට මෙතෙන්දී මේ කතාවේදී මේ වැලි කෙලෙහි පඩාන් එක්ක වැඩුණු සවනවදකයා තමයි මේ ඒ භවෙහි ඇලීම කරන්නා තෘෂ්ණාව විදිහට උපමා කරලා තියෙන්නේ. ඒකට බුදුන්ගේ ධර්ම දේශනාවෙන් මේ භවයේ ස්වභාවය ගැන භවයේ ස්වභාවය ගැන හරි නුවණින් බලලා විමසලා තමාගේ ආත්මීය පැවති සෙනෙහස මිත්‍රයෙකුෙන් තමා කෙරෙහි නොසිටුවා සිතන්න ඕනේ. මහන්නේ ජන්න ශුන්‍ය ග්‍රාම්‍ය යන අධ්‍යාත්මික වූ චක්ඛුයාදී ෂඩායතනයන්ට මේ නමකි. මහන්නේදී චක්කුද්්වාරයෙන් व्यक्त වූ නුවණැත්තා වූ පඬිත පුද්ගල තෙමේ ඒ රූපය පරික්ෂා කරන්නේ දෙකල්ලි ඕහට හිස් බව වැටහෙන්නේ. ශුන්‍ය බව වැටහෙන්නේ. අනික් ආයතනයන්ද ඒ ආකාරයෙන් වැටහෙන්නේ. පාළු ගම පිටින් විස්තර සිටියේ නැති ගෙවල් සයක් මෙන් මෝඩ ජනයාට රමණීය පෙනේ. යම්සේ පුරුෂ තෙමේ ගෙවල් සයටම වැද බලනුවේ සමාගයේ සාපිපාසා බඩගින්න සංසිඳවා ගැනීමට කිසිවක් නොලබ මේ හිස් ගෙවල් වල ඉඳ කිමදයි ඉඳලා පළක් නැහැ කියලා පිටතට නික්ම ගියේද එමෙන්ම නුවණැස පුරුෂ තෙමේද නුවණින් බලනුවේ මේ චක්කුරාදී සයෙහි සැපයක්වත් නිශ්චුභයක්වත් නිත්‍යයක්වත් තමා ඇති පවක්නක් දෙයක්වත් නොදකීද එමෙන් මේ සදරම හිස් ගෙවල් සයක් මෙන් සිතා ඒ ගෙවල්හි නොහිඳ ගිය පුරුෂයා මෙන් එහි ආලිය හැරි යුත්තේය. එතකොට මෙතෙන්දී අපේ කතාවේදී කතාවේ දක්වලා තියෙනවා මේ සොරා යනවා පාළු ගමකට ගියාම ගෙවල් හයක් දකිනවා. ඒ ගෙවල් හයට ගිහිල්ලා කන්න බොන්න දෙයක් තියෙද කියලා බැලුවාම මොකුත් කන්න බොන්න දෙයක් නැති හින්දා එයා හිස් ගෙවල් වලින් එළියට එනවා. හැබැයි පිටින් බැලුවාම පේන්නේ විස්තර ලස්සන ගෙවල් හයක් කියලා. අන්න ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය නුවණසින් බලද්දී මේවැ සැපයක්වත් ශුභයක්වත් නිත්‍යයක්වත් තමා ඇති දෙයක්වත් නොදකින්නවා කියලා දකින්න තමා ඇති කියලා දෙයක්වත් දකින්න දෙයක් නැහැ. බැහින් මේ ආයතන හයත් අර වගේ වැඩකට නැති ගෙවල් හයක් මෙන් හිතලා මේ ගැන තියෙන ආලයත් හැරිය යුත්තේ කියලා තමයි මෙතෙන්දි කියන්නේ. තවද මේ හඟවන්නට බුදුගු ප්‍රාණීන් සදනක උපමා කොට කියන්නේ සර්පයක, කිඹුලක, ගුරුලක, බල්ලක, කැනහිරක, වඳුරක යන සදනෙක් එක්කොට අසවල් තැන ගැටියයි නොදෙන පරිද්දෙන් බැඳ හඬුවාලු වෙද්ද එයින් අයා තුඹස් ආදී විෂම තැනකට අදනේය. එහි දනලා හිස තබා හොත්හල් හිස එකඟ වන නිසාය. කිඹුලා ගැඹුරු දියවලකටම අදනේය. බිලයකට වැද මුහුණ බිලයකින් පිටත් කොට උන් කල්ලි සිත එකඟ වන නිසාය. ගුරුළු අහසටම අදනේය. එහි පියාපත් ඉදහා ඇවිදින කල සිත එකඟ වන නිසාය. බලු ගම්දොරටම අදනේය. උදුන් දොර හලු පිට වක ගසාගත් කල්ලි සිත එකඟ වන නිසාය. කැනහිලා අමුසොහනටම අදනේය. එහි මිනීමස්කා මිනිහකට හිස තබා හොත් කල්ලි සිත එකඟ වන නිසාය. වඳුරා මහවණයටම අදනේය. උස් ගසකට නැගී කැමති දිගකට පැන පියන්නට සුදුසු අත්තක උන් කල්ලි සිත එකඟ වන නිසාය. මෙසේ එකක් එකස්වට නැතිව වෙන වෙනම දිගට ඇදසැලෙන ප්‍රාණීන් සදෙනාමින් තෘෂ්ණා නැමැති රැහැනින් බැඳී මෝහ නැමැති ගැටයෙන් ගැලවී පවත්නා වූ චක්කුරාදී ආයතනයන් සදන අතරින් ඇස වර්ණයට අදී, ශ්‍රෝතේ ශබ්දයට අදී, ග්‍රහණේ ගන්ධයට අදී, දිව රසයට අදී, කය ස්පර්ශයට අදී, චිත්ත ධම්මරමණයට අදී. මෙසේ අනාදිමත් සසර එක ආදීනමයක් නැතුව වෙන වෙනම මේ ෂඩායතනය පවතිති. යම්සේ ප්‍රාණීන් සදෙනා ගැට ගැසුණු තැන් දැන ගැටේ මුදා කන සිටුවා එහි බැඳී වටේම කරකවේ විඩාව හික්මීමට පැමිණෙන්නාහු වෙද්ද එමෙන්ම චක්කුරාදී සදන මෝහ නැමැති ගැටෙන් මුදා තෘෂ්ණා නැමැති බාන ගලවා සිහි නැමැති රැහැන්ලා කායගත සති නැමැති වැඩෙහි වෙනවනම් බැදගල්ලි හික්මෙන්නාහු වෙද. මෙසේ ඉන්ද්‍රයන් ඉක්මා
ෂඩායතනයේ ආශාව දුරු කළ යුතු වේ. සොරු කිසිවක් නොලබ ගමෙහි ආශාව අත්හරනාහු වෙද්දී පරිද්දෙන්න මහණතෙමේ අධ්‍යාත්මික වූ චක්කුරාදී ෂඩායතනයේ වැඩි සොයන්නේ මම හෝ මගේයයි හෝ කියා ගත යුතු කිසිවක් නොදැන එහි ආශාව හරණය. ඉක්බිතියේ මහණතෙමේ විදර්ශනා කරනු කැමැතිව උපාදාන රූප කර්මස්ථාන වශයෙන් චක්කු ප්‍රසාදීන් පරිග්‍රහණය කොට මේ රූපස්කන්ධය නිශ්චය කෙරේ. මන ආයතනයේ අරූප ස්කන්ධය නිශ්චය කෙරේ. මෙසේ මේ සියල්ලම නාමය හා රූපයම වෙයි. මේ දෙක හැර අන් කිසිවක් නැතැයි නාම රූප වශයෙන් නිශ්චය කොට එකී නාම රූපයන්ගේ හේතුවද සොයා විදර්ශනා වඩා සංස්කාරයන් සම්මර්ෂණය කරන්නේ පිළිවෙලින් රහත් බවට පැමිණේ. මහණෙනි මේ ගම්පහරණ සොරු යන බාහිර වූ රූප යතාදී ෂඩායතනයන්ට මේ නමකි. මහණෙනි මනාපමනාප වූ රූපයන් විසින් චක්කු ප්‍රසාදී ඝට්ටණය කරනු ලැබේ. මනාපමනාප වූ ශබ්දයන් විසින් සෝත ප්‍රසාදී ඝට්ටණය කරනු ලැබේ. මනාපමනාප වූ ගන්ධයන් විසින් ගහන ප්‍රසාදී ඝට්ටණය කරනු ලැබේ. මනාපමනාප වූ රසයන් විසින් ජීවහා ප්‍රසාදී ඝට්ටණය කරනු ලැබේ. මනාපමනාප වූ ස්පර්ශයන් විසින් කාය ප්‍රසාදී ඝට්ටණය කරනු ලැබේ. මනාපමනාප වූ ධර්ම ලම්බනයන් විසින් සිත ඝට්ටණය කරනු ලැබේ. බාහිරායතනය සදෙන කවර හේයින් සොරුවන්නේදියත් යම් සොරුවයක් වටකොට සිට ගෙට ගිනි තබා හඬ ගසා බඩුත් රැගෙන පිටට ගියවුන් අල්ලා මරා බඩු ගනිද්ද පිටට ගියවුන් අල්ලා බැඳ දාස පරිභෝග කෙරෙද්ද විපරින්ම මේ රූප ශබ්දාදී වූ බාහිරායතනය සදෙනද රාග දේශ මෝහ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස 11කින් චක්කුරාදී අධ්‍යාත්මික ආයතනයන් සදෙන ගිනියවුලා මුලා කොට එම දාහයෙන් ප්‍රාණඝාත ආදී දස අකුසල් සිද්ධ කරවා නිග්‍රහ කරවා සතර අපායෙහි හෙළත්. එයින් පිටත් භවගාමී කුසල් අකුසල් කරවුන් සසරින් මිදී යන්නදී තමන් අයත් කෙරෙති. එබැවින් රූප ආදී ආයතනය සදෙන සොරුන් සදෙන වැන්නෝ. ඒ සොරුන් කෙරෙන් බයගෙන හැර යන්නා මෙන් මොවුන් කෙරෙහිද ආලේ හැරිය යුත්තේය. එතකොට මෙතෙන්දී ගෝචර රූප ටික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ බාහිර රූප ටික තමයි සොරුන්ට සමාන කරලා තියෙන්නේ. එතකොට අපි දන්නා බාහිර රූප හින්දා, ශබ්ද හින්දා තමයි මේ ගෝචර රූපයන් හින්දා තමයි ඇලීම ගැටීම ඇති වෙන්නේ. එහෙම ඇලීම ගැටීම ඇතිවීමෙන් තමයි ඒ දාහයෙන් තමයි ප්‍රාණඝාත ආදී දස අකුසල සිද්ධ කරවා සතර අපායේ හෙළන්නේ. එතකොට මේ සොරුන් කෙරෙන් බයගෙන හැරියන්නාක් මෙන් එතකොට මෙතන මේ ගෝචර රූප 6 කෙරෙහිද ආලේ හැරිය යුත්තේ කියලා තමයි මෙතෙන්දී උපමාවෙන් දක්වන්නේ. එහි ගම්පහරණ සොරුන්ගේ ගම් වටකොට ගින් තැබීමෙන් ෂඩ්ද්වාරයෙන් අරමුණු හමු වූ කල්ලි ක්ලේශ පරිදාහයන්ගේ උප්පත්ති දත යුතුය. වස්තුව ගැන පිටතට නික්මීමෙන් එකෙහි කුසල ධර්ම අතහැර කුසල ධර්මයෙන් යුක්ත වූ බව දත යුතුය. මහණෙනි මහා ජලාශය යනු කාමෝගේ, භවෝගේ, දිට්ඨෝගේ, අවිජ්ජෝගේ යන චතුර්විධ මහා ගම් වතුර වලට මේ නමකි. සත්‍යයන් අභිභවාගෙන යන හේින්ද යටකොට ගිල්වන හේින්ද මහා ජල ප්‍රවාහයට ඕගයයි කියනු ලැබේ. මේ කාමාදී දෙසේම සත්‍යයන් අභිභවා තමන් කැමැති පරිදි ගෙන යන හේින්ද සංසාරයේ සත්‍යයන් ගිල්වන්නාහු මෙන්ද ඕග නම් දක්වයි. දැන් යෝගයන්ගේ අර්ථය නම් දුකසේ ඈතර කළ යුතුය යන්නයි. ශීල සංවරයේ සම්පූර්ණ කොට අරහත්ත්වයට පැමිණෙන්නේ මේ යන අදහස උපදවා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කොට මනසේ ව්‍යායාම කරන්නාහු විසින් මෙම කාමාදී යෝගයේ තරණය කරන්නාහු වෙති. මහණෙනි සැක සහිත වූ ප්‍රතිභය සහිත වූ ගඟින් මෙතර යනු සක්කාය සංඛ්‍යාත ත්‍රිභූමික පංචස්කන්ධයට මේ නමකි. ආශීර්ෂාදීන්ගෙන් ගඟින් මෙතර සාසදික සප්පටි භය වූවක් මෙන් මේ ත්‍රිභූමික පංචස්කන්ධයේ සතර මහා භූතාදීන්ගෙන් සාසදක වේ. සප්‍රතිභය වේ. පංචස්කන්ධයේම නාම රූප වේ. මහණෙනි නිර්භය වූ භයෙන් තොර වූ ගඟින් මෙතර යනු මේ නිර්වාණයට නමකි. එතකොට අන්නේ වගේ ආශීර්ෂෝපම සූත්‍ර දේශනාව නිමයි. මම හිතන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මෙතෙන්දී ඇත්තරම මේ වගේ උපමාවක් දක්වලා සතර මහා භූතයන් ඊටමත් විෂගෝර නාගයින් 4 දෙනෙකුට උපමා කරලා එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන හින්දා තමයි මේ අපිට හැම දුකක්ම පැමිණෙන්නේ කියලා ඒක වදකේව 5 දෙනෙකුට උපමා කරලා දොඩ හිතන්න අපිට කුඩා කලින් ඉඳන් ඉන්න මිත්‍රයෙක් ඉන්නවනම් අපි බොහෝ ප්‍රියයි.
අන්න ඒ වගේ ප්‍රිය ස්වභාවයක් තෘෂ්ණාවට උපමා කරලා ආත්ම තෘෂ්ණාවට උපමා කරලා එතකොට මොකුත් නැති හිස් ගෙවල් හයක් මේ ආයතන හයට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයට උපමා කරලා සොරු හය දෙනෙකුට වගේ මේ ගෝචර රූපයන් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් උපමා කරලා එතන මෙතෙන්දි පෙන්නලා තියෙන ආදීනමයන් තමයි පෙන්නලා තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ ඇත්ත ස්වභාවය පෙන්නලා දීලා තියෙනවා. කොච්චර කවල පොල නාවල අන්දලා නඩත්තු කළත් එතෙන්දී අනුපකාරී ස්වභාවයක් තමයි මේවා තියෙන්නේ. සර්පයන්ට සමාන කරලා තියෙන්නේ. එහෙමයි සර්පයොත් එහෙම කොච්චර කළත් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට මෙහෙම කළා කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි සතර මහා භූතයන්ගෙන් තියෙන්නේ. ඒ වගේ සතර මහා භූතයන් පරිහරණය කරලා පවත්වන රූපස්කන්ධයක් තමයි අපි තුළ තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයෙන් මිදෙන්න බැරි කමින් හින්දා තමයි අපි සංසාරේ යන්නේ. එතකොට එතන පස්සෙන් පන්නන වදකේ පස් දෙනෙක් විදිහට සමාන කරලා තියෙනවා. ඇත්තට මේ සූත්‍රයෙන් පෙන්නලා තියෙන්නේ මේ ස්වභාවයන්ගේ ආදීනව දක්වලා ඒවෙන් මිදීමේ වටිනාකම තමයි පෙන්නලා තියෙන්නේ. මිදීමෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න එක තමයි මේ උතුම් ආශිර් විශෝපන සූත්‍ර දේශනාවෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට එතෙන්දි මුලින්ම කිව්වා වගේ මෙතන පුද්ගලයෝ 4 දෙනෙක් දක්වලා එතෙන්දී සමහර පුද්ගලයන්ට මාත්‍රකාව වැසූ පමණින්ම රහත් බවට පත්වෙනවා. එයාලගේ පුහුණුවේ හැටියට. ඒකට සමහර අයට විස්තර අහලා රහත් වෙනවා. සමහර අයට සූත්‍රය හදාරලා අර්ථ පිළිවෙසමින් නුවණින් මෙනෙහි කරමින් ගොඩක් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් තව පුහුණුව වැඩි කර ගැනීම තුළින්ම රහත් බවට පත් වෙනවා. එතකොට කිසිම පුහුණුවක් නැති පදපරම් වගේ පුද්ගලයෙකුට අවඩක් වෙන්නේ නැහැ. අනාගතයේදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ එයාට අද පදපරම් පුද්ගලයෙක් කියන්නේ කිසිම පුහුණුවක් නැති කෙනෙක් වගේ ස්වභාවයක්. එතකොට එයා දැන් පටන් ගත්තොත් එයාට ඒක ඉදිරි අනාගත භවයන් වලදී පාරමිතාවක් බවට පත් වෙනවා. එයාගේ උතුම් සූත්‍ර දේශනාවක් අසුරෙන් තමයි මෙතෙන්දී මේ පංචස්කන්ධයේ සතර මහා භූතයන්ගේ ආයතනයන්ගේ ගෝචර රූපයන්ගේ ආදීනවයන් දක්වලා තියෙන්නේ. නිෂ්ඵල ස්වභාවය දක්වලා තියෙන්නේ. ඉතින් මම හිතනවා යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට මේ පැහැදිලි කිරීම උපකාරී වෙන්නේ නැති කියලා. මීට අමතරව මේ ගැන මේ ආශීර්ව විශෝපම සූත්‍රය ගැන හොයලා බලන්න පරිහරණය කරන්න. එතෙන් නිතරම පරිහරණය කිරීමෙන් මොකද්ද මේ කියලා තියෙන්නේ කියන එක වැටහෙයි. ඒ වගේ මේ ආදීනවයන් තේරුම් අරගෙන නිර්වාණ බෝධිය ලබා ගැනීමට මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමින් අදට දේශනාව සමාප්ත කරනවා. පෙරවන් සරණයි. අප ඔබ සැමගේ දෙමාපියන් ආදී පරලෝකීය යම්තාක් ඥාතීන් නැතොත් ඒ හැම දිනාද මේ පින් අනුමෝදන්න. සසර වසනතුරු සුගති සම්පත්තිද පාරමී පුරා පැතුූ බෝධි වලින් අමා මහ නිවන් සුව ලබත්වා. හිතවත් මදහත් අහිතවත් සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. ශාසනාරක්ෂක රෝගපාලක ආත්මරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන්න දේවාරක්ෂාව සලසා දෙත්වා. පැතුූ බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියා පමුණුවමු. අප ඔබ සැමටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනෙහි පැමිණ වදාළු පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම මේ වෙන දේශනාව මහෝපකාරී වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. පිරුවන් සරණයි.